welcome back to my YouTube channel. අද ඉරිදා දවසක් අපි යනවා අපි කට්ටියක් එකතු වෙලා යනවා ස්ට්‍රෝබෙරි පිකින්. වෙලාව අපි කතා කරගත්තේ 10ට නේ දැන් 12 මාරයි. අපි ඉතින් කෑම හදලා ඔක්කොම කරලා ලෑස්ති වෙලා යද්දි නිකන් ලන්ඩන් වලම ඒරියා එකට තමයි යන්නේ. ඒක නිසා වෙලාව එච්චර අවුලක් නැහැ කියලා හිතනවා. අපි ඉතින් 12 මාරට දැන් යනවා. Hello guys, welcome back to my YouTube channel. ඇත්තටම මම ඔයාලට මේ වීඩියෝ එකක් ගේන්නේ ගොඩ කාලෙකට පස්සේ. ඒකට හේතුව මම ඔයාලට මේ වීඩියෝ එකේ අතරමඟදී කියන්නම්කෝ. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ last year summer එකේදී. මම හිතුවා ස්ට්‍රෝබෙරි පිකින් අපි ගිය මේ ගමන ඔයාලට පෙන්නන්න. ලංකාවේ නෑත් වෙලා අපි මේ වගේ රටකට ආවට පස්සේ අපිට මෙහෙදි යාළුවෝ හම්බ වෙනවනේ. ඒ වගේ හම්බුන යාළුවෝ සෙට් එකකුත් එක්ක තමයි අපි මේ ගමන ගියේ. සැපේදි වගේම දුකේදිත් හොඳ යාළුවෙක් ඉන්න එක ජීවිතේට කොච්චර වැදගත්ද කියලා මෙහි ආවට පස්සේ තමයි අපිට හිතුනේ. තමන්ගේ මව් රටින් ඈත් වෙලා ජීවත් වෙන අපේම අයට මම කියන කතාව තේරෙනවා ඇති. මගේ පණ්ඩිත කතා අහගෙන හිටිය ඇති. ඔයාලත් දැන් යමු අපිත් එක්ක ස්ට්‍රෝබෙරි පිකින්. අපි අපේ යාළුවෙක් ගෙදර ආවා. යාළුවා පික් කරන්න. අපි ලන්ච් එකක් අරගෙනම ස්ට්‍රෝබෙරි පිකින් යන්න තමයි හදන්නේ. අපි මේ යන්නේ හීමන්ස් ස්ට්‍රෝබෙරි ෆාම් එකට. මේ ෆාම් එක ලන්ඩන් වල ඉඳලා කිලෝමීටර් 10ක් විතර දුරින් තමයි තියෙන්නේ. සමර් සීසන් එකේදී ඉන්ටරෙස්ටිං ඇක්ටිවිටි එකක් තමයි ස්ට්‍රෝබෙරි පිකින්. ඉතින් අපි මේ ගිය දවසේ ගොඩක් දෙනෙක් ඇවිල්ලා හිටියා ස්ට්‍රෝබෙරි පික් කරන්න. මොකද සමර් සීසන් එකේදී පොඩි අයගේ ස්කූල් හොලිඩේනේ. ෆාම් එකට අපි එන්ට වෙනකොටම අපිට ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා අපිට මොන වගේ බකට් එකක්ද සූටබල් වෙන්නේ, ඒ වගේම මොන වගේ ස්ට්‍රෝබෙරිස් අපි පික් කරන්න ඕනේ, රසෙන් වැඩිම ස්ට්‍රෝබෙරිස් මොනවද වගේ දේවල්. එන්ට්‍රන්ස් එකේදී අපිට බකට් සයිස් 3කින් කැමති සයිස් එකක් ගන්න පුළුවන්. අපි දෙන්න සිලෙක්ට් කරේ 2 liters බකට් එක. අපි දෙන්නට ඉතින් ඒ හොඳටම ඇතිනේ. දැන් ඉතින් අපේ බකට්ස් ෆිල් වෙනකම්ම ස්ට්‍රෝබෙරිස් අපිට කඩා ගන්න පුළුවන්. 2 liters නේද පොඩි එක? Oh, I think 2 liters නේද? 2 liters නේ. අපිට ඇත්තටම මේ 2 liters බකට් එක ගන්න ගියේ $9.75 විතරයි. එන්ට්‍රන්ස් එකේදීවත් පාකින් වලටවත් අපිට කිසිම ගාණක් ගියේ නැහැ. දැන් ඉතින් අපිට තියෙන්නේ අපේ බකට්ස් පිරෙනකම්ම ස්ට්‍රෝබෙරි පික් කරන්න. අපි මේ ස්ට්‍රෝබෙරි ෆීල්ඩ්ස් වලට යන අතරමඟදී මම ඔයාලට කියන්නම් මොකද මම වීඩියෝස් කියන මේ තරම් ඩිලේ වුණේ කියලා. මේ වෙද්දි අපේ චූටි පැටියා මගේ පණ්ඩියට ඇවිත් මාස 5ක් වගේ වෙනවා. ඇත්තටම ඒ හේතුව නිසා තමයි මම වීඩියෝස් කියන එක පොඩ්ඩක් ඩිලේ කරේ. ඉතින් අපි තුන්දෙනා ෆැමිලි එකක් විදියට කැනඩාවේ ජීවත් වෙන විදිය ගැන ඔයාලට ලස්සන වීඩියෝස් කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. හෝප්ෆුලි මං හිතනවා මම වීඩියෝස් කියන එක මට කන්ටිනියු කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද අපේ චූටි පැටියත් කවදා හරි මේ වීඩියෝස් දකිද්දී එයාගේ අම්මයි තාත්තයි එයාව බඩේ තියාගෙන හිටපු හැටි, ඒ වගේම එයා අපේ ජීවිතවලට එන්න කලින් අපි දෙන්න අපේ ජීවිතේ ගත කරපු හැටි මම හිතනවා අපේ චූටි මැනික මේ දේවල් දැකලා කවදා හරි සතුටු වෙයි කියලා.
මේ රතු පාටේ අනේ ලස්සනයි. දැන් අපි ස්ට්‍රෝබෙරි පික් කරගත්තා. ඔක්කොම බකට් එක ෆුල්. අපි දැන් පොඩ්ඩක් ඇවිදලා බලලා වටේ පිටේ කොහොමද කියලා. ඔයාලට පෙන්නන්න චුට්ටක්. ඉතින් මේ විදිහට තමයි අපි ස්ට්‍රෝබෙරි පිකින් ආපු දවස අපි ස්පෙන්ඩ් කරේ. ඔයාලත් මේ සමර් සීසන් එකේ ස්ට්‍රෝබෙරි පිකින් යන්න හිතන් ඉන්නව නම් ස්ට්‍රෝබෙරිස් තියෙන සීසන් එක තමයි mid June to mid July. තාමත් ඔයාලා ස්ට්‍රෝබෙරි පිකින් ගිහිල්ලා නැත්නම් මේ සමර් සීසන් එකේදී try කරලා බලන්න. හරිම ඉන්ටරෙස්ටිං ඇක්ටිවිටි එකක් වේවි. ඉස්සරහට මේ වගේ ලස්සන ෂෝට් වීඩියෝස් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අපේ චූටි මැනිකෙක් අපි ගත කරන ජීවිතය ගැනත් ලස්සන වීඩියෝස් ඔයාලට ඉක්මනටම අරගෙන එන්නම්. එතකම් මම අදට ගිහිල්ලා එන්නම්. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.